ඉතාලියේ මහදවල් මංකොල්ලේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2025 පෙබ්‍රවාරි 9 වෙනි දිනයි. දකුණු ඉතාලියේ පූල්‍යා කියන ප්‍රදේශයේ බ්‍රින්ඩි සහ ලෙච්චේ තූතුරානා පිවිසුම අසලදී තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතාලි රජයේ මුදල් ප්‍රවාහනය කරමින් තිබූ රථයකටයි එම සන්නද්ධ පිරිස ප්‍රහාරයක් එල්ල කරනු ලබන්නේ. එම පිරිස අතර පොලිස් වෙස්ගත් මංකොල්ලකාරයෝද සිටි ඇති බවටයි අපට වාර්තා වෙන්නේ. මෙම සිද්ධිය සැලවූ වහාම පොලිසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී මංකොල්ලකරුවන් එම වාහනයට බෝම්බයක්ද දමා එය පුපුරවා හැර ඇති අතර එහි තිබූ මුදල් පැහැර ගැනීම උත්සාහ කර නමුත් එහි තිබූ අධිආරක්ෂිත සේප්පු නිසා උන්ට එය කර ගැනීමට නොහැකි වුණු බවයි අපට වාර්තා වෙන්නේ. එම අවස්ථාවේදී පොලිසිය සමග ද්වන්ද සටනක් ඇති කරගත් එම මංකොල්ලකරුවෝ පලා ගොස් ඇති අතර එයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. මේ ඇත්තටම චිත්‍රපටයක ජවනිකාවක් වගේ තමයි අපට පෙනී යන්නේ. යුරෝප රටවල මෙවැනි දේ සිද්ධ වෙනවා නම් අනිත් රටවල මෙවැනි දේවල් කුමන කතාවද? ලදසනින් ඔබට මෙවැනි තොරතුරු ලබා දෙන්නේ සිලෝන්ජා YouTube තුලින් පමණයි. අප සමග රැඳී සිටින්න සෑම මොහොතකම ජයෙන් ජයම වේවා.